මේ ළඟදී එක පාසල් දේශනයක් අවසානයේ එනවා මාව හම්බ වෙන්න වයසක අත්තම්ම කෙනෙක් එක්ක චූටි දුවෙක්. මේ ඇවිල්ලා මේ චූටි දුවගේ ඇස් කඳුළු පිරিলা. මේ චූටි දුව මට කියනවා සර් මගේ තාත්තා මම චූටි කාලේම නැති වුණා කියලා. මගේ අම්මා මාව දාලා ගිහිල්ලා දැන් වෙන කෙනෙක් එක්ක ජීවත් වෙනවා කියලා. ඇස් කඳුළු පිරিলা. මාව බලාගන්නේ සර් මේ ඉන්න මේ මගේ තාත්තගේ අම්මා මගේ අත්තම්ම තමයි මාව බලාගන්නේ කියලා කිව්වා. ඉතින් මම ඇහුවා පුතේ ඇයි ඔයාගේ ඔය ඇස් කඳුළු පිරিলা තියෙන්නේ? නෑ සර් මට මගේ අම්මවයි තාත්තවයි අද ගොඩාක් මතක් වුණා කියලා කිව්වා. මම ඇහුවා පුතේ කොහොමද ඔයගොල්ලෝ ජීවත් වෙන්නේ? මේ චූටි දු කියනවා මගේ අත්තම්මා මාව ඉස්කෝලේට දාලා එයා ගෙවල් වල වැඩට ගිහිල්ලා ඒ හැමද සල්ලි වලින් තමයි මට කන්න බොන්න මගේ අත්තම්මා ගෙවල් දෙන්නේ කියලා. මම ඇහුවා ඒ ඇතිද එහෙම කාලා දීලා? ඇති සර් මම සතුටින් ඉන්නේ කියලා කිව්වා. ඉතින් හිතන්න මම ඇහුවා මේ චූටි දුවටින් ඔයා අත්තම්මා ගැන මොනවද හිතන්නේ? ඔයාට ඔච්චර ආදරේ අත්තම්මා ගැන. මේ චූටි දු කියනවා සර් මගේ අත්තම්මා දවසක බුදු වෙන්න ඕනේ කියලා. ඉතින් ඒ චූටි දුවට කන්න බොන්න ගොඩාක් දේවල් වෙන තාත්තලා අම්මලාගෙන් හම්බ වෙයි. ගොඩක් අය ඉදිරිපත් වුණා. නමුත් අර අම්මගේ තාත්තගෙන් ලැබෙන්න ඕනේ ආදරණීය බව ඒ ආදරේ ඒ චූටි දු කවදාවත් ආයෙ ලැබෙන්න එකක් නැහැ. ඉතින් ඒ වගේ අත්තම්මලා මේ මිහිපිට දෙවිවරු වගේ ජීවත් වෙලා ඉන්නවා. මමත් ප්‍රාර්ථනා කරන්නේ ඒ වගේ අත්තම්මලා නිවන් දකින්න ඕනේ.